හරි. පුතා ඔයා යුනිවර්සිටි එකක් ඇතුලේ නම් ඉන්නේ. එහෙම නැත්නම් යුනිවර්සිටි යන්න බලාපොරොත්තු වෙන්නම් ඉන්නේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට යුනිවර්සිටි එකේ ඇකඩමික් වලට අවශ්‍ය වෙන දේවල් ටිකක් මම මේ කතා කරන්නේ. යුනිවර්සිටි එක්සෑම්ස් ගැන, ඔයාට ඒ වගේම මේ ඔයාගේ ඩිග්‍රී එකට හරියන වචන ටික ගැන ප්‍රශ්න තියෙනවා නම් මොනවම හරි. පුතා මම ප්‍රොමිස් වෙලා කියනවා. ඒ ප්‍රශ්න සියල්ලම මේ කතා කරනවත් එක්ක විසඳෙයි. ඔයාගේ තියෙන මිස්කන්සෙප්ෂන්ස්, ඔයාගේ තියෙන වැරදි අදහස් සියල්ලම මේකෙන් ඉවත් වෙනවා. මොකද ඔයාගේ යුනිවර්සිටියේ ඔයාව දන්නවා. දැන් යුනිවර්සිටි යන දරුවෙක් නම් කොහොමද දන්නවා? ඔයත් එක්ක ඇකඩමික් වැඩවලට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඔයාට වැඩ කරන්න වෙන්නේ යුනිවර්සිටි ලෙක්චරර්ස්ලාත් එක්ක. ඒගොල්ලෝ තමයි ඔයාගේ පේපර්ස් හදන්නේ, එක්සෑම්ස් වල දෙන්නේ, සුපර්වයිසින් කරන්නේ, ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකේ සුපර්වයිසින් ඉතින් හැමදේටම ලෙක්චරර්ස්ලාත් එක්ක සම්බන්ධ වෙන්නේ. යුනිවර්සිටි ලෙක්චරර්ස්ලා සම්බන්ධ වෙන්නේ. ඔයා යුනිවර්සිටි යන්න කලින්වත් එහෙම නැත්නම් යුනිවර්සිටි එකක් ඇතුලේ ඉඳගත්ත කාලෙවත් යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වුණා කියලා ඔයාට මේ එක්සෑම් හැදෙන විදිහ මේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැහැ. හරි අවබෝධයක් ලැබෙන්නේ නැහැනේ. ඉතින් මේ දේවල් වල ඔයාට අවශ්‍ය දේවල් ටිකක් මම කතා කරන්නේ. ඔය තියෙන වැරදි අදහස් අයින් වෙන්න. හරි. ඉතින් පුතා අපි යමු වැඩේට. මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. ඒ තමයි ඔයා O levels කළානේ, A levels කළානේ, පහේ ශිෂ්‍යත්වෙත් කළානේ. හරිද? පුතා ඔය ටික ඔයා කළා තමයි. ඇත්ත. ඒව මුළු ලංකාවටම එකම පේපර් එකක් දුන්නේ පැනල් එකකින් හැදිලා නේද? මුළු ලංකාවටම දෙනකොට ඒගොල්ලෝම මොඩල් දුන්නා. ආකෘතියක් දුන්නා. හැබැයි පුතා මේ ඔයා ගත්තත් මේ ලංකාවේ යුනිවර්සිටිස් ගණනාවක් තියෙනවා. මේවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගණනාවක් තියෙනවා. මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකේ නම තිබ්බත් මොඩියුල්ස් වෙනස් වෙනවා යුනිවර්සිටිය එක්ක. ඒ වගේම එහෙම මොඩියුල්ස් වෙනස් වුණා වගේම මතක තියාගන්න. ඒ මොඩියුල්ස් වල තියෙන මොඩියුල් අවුට්ලයින් එකේ තියෙන දේවලුත් වෙනස් වෙනවා. ඒක ටු ඩියුටි වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ අන්තිමේදී මොන තව වෙනස්කම්? වාට එන ලෙක්චර් එකක් වෙනස්. ඉතින් ඒවත් එක්ක යුනිවර්සිටි එක්සෑම්ස් වල ක්‍රම නැහැ. ඒකින්ද අර ඔයා යුනිවර්සිටියට එනකොට දැන් වෙනකොට අර වැඩේ ගොඩක් සංකීර්ණ කරගෙන තියෙනවා. එහෙම සංකීර්ණ නෑ. මේක එහෙම අමාරුවක් වෙන්නේ නැහැ. ඩිස්නි නෝට්යක් නොවෙන්න පුළුවන්. හැබැයි සයිමන් තාම මේක වෙනවනේ. හරිද? හැබැයි මේක පොම්පෙයි නගරයක් වෙන එක මේ වීඩියෝ එක බලනවත් එක්කම නතර නෑ. හොඳ ලස්සනට ඇත්ත ලස්සන නගරේ ජීවත් වෙන්න ඔයාට හම්බ වෙයි. ඒක කරන්න තමයි මේ කතා කරන්නේ. එහෙනම් අපි යමු ඉස්සරහට. අපි කතා කරන්න යනවා ඔයාගේ මොඩියුල් අවුට්ලයින් එක මොනවද මේකේ සම්බන්ධي මොකක්ද මේ සියල්ල අපි කතා කරමු. තව දෙයක් කියන්න. ඔයා ඉන්නේ එයා ඊරා එකේ. අපි ඉන්නේ එයා ඊරා එකේ. පුතා යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් වගේම ඉංජිනේර් කෙනෙක් විදිහට ඔයාට අවශ්‍ය අප් ටු ඩේට් නොලෙජ් එක මම අයිඩියල් එඩියු පාත් එක අහනවා ලබා දෙනවා. ඔයා බලන්න මේ channel එකේ වීඩියෝස් වලට ගිහිල්ලා මේක අද ඊයේ පටන් ගත්ත එක්කත් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ගණනාවක් ගැන කතා කරපු. ඒ වගේම වාට ඕවර්සීස් කන්ට්‍රි එකට යනවා නම් ඒවට වැදගත් වෙන මොකද ගොඩාක් දේවල් කතා කරමු දැන්. අපි දැන් කතා කරන්න යන්නේ යුනිවර්සිටි එකේ එක්සෑම්ස් ගැන, ඒ වගේම වචන ටික ගැන අපි කතා කරමු. පුතා මේ බලන්න. මෙතන දැන් මෙඩිසින් වල ඉන්ටර්නල් මෙඩිසින් ඔය මේ පිටරට එකක් හරි. කට්ටිය කලවල වෙන්න එපා. මේ මම මේ වෙන කතාවක් වෙන්න නෑ. මේ කියන්නේ දැන් අපි ගත්තොත් මෙඩිසින්, මේ අපි ගත්තොත් ඉන්ජිනියරින්, මේ අපි ගත්තොත් මියුසික් වල එකක් මොඩියුල්. හරි. දැන් මැනේජ්මන්ට් ඩිග්‍රී ගත්තොත් මැනේජ්මන්ට් වල ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් කියන මොඩියුල් එක. මෙන්න මේක ඇතුලේ පුතා මේ කියනවා ලර්නින් අවුට්කම්ස් කියලා. ඔයාට ගියාම ඔයාගේ මොඩියුල් එකේ ඔයා දැන් ඉගෙන ගන්න ගියාම ඩිග්‍රී එකේ ඔයාගේ මොඩියුල් එකේ රයිට් ඔයාට මේව තියෙනවා. ඇනලයිස් කියලා තියෙන්නේ, ඉවැලුවේට්, ඇප්ලයි, ඩෙවලොප් එක හදා තියෙන්නේ. හරි. එතකොට මේවා ආවේ කොහොමද? මේවා එක්සෑම්ස් වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? මෙතන තියෙන වැදගත්කම මොකක්ද? මේවා ටික ගැන කතා කරමු. හැබැයි මතක තියාගන්න මේවා ගැන ඉන් ඩෙප්ත් කටපාඩම් කරගන්න. මේවා ඔයා ආපහු පාර එක්සෑම් එකකට ලියන්න මේ මොඩියුල් අවුට්ලයින් එකක් හැදෙන විදිය ගැන ඉගෙන ගන්න. එහෙම අවශ්‍ය නැහැ. මෙතන ඔයාට ඇත්තටම වෙන දේ ගැන තේරුමක් ලැබලා දෙනවා. ඒක ඔළුවට දාගන්න. එතකොට ඔයාගේ බය අයින් වෙලා යයි එක. ඒ වගේම යුනිවර්සිටි එක්සෑම්ස් වලට ඕනේ විදියට ඔයා රෙඩි වෙන්න. ඕනේ විදියට කියන්නේ ඒක ඔයාගේ ඩිග්‍රී එක අනුව වෙනස් වෙනවනේ. වෙනස් වෙන්නේ කොහොමද? ඒක ඔයාට මැච් වෙන්නේ කොහොමද? මේ දේවල් ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔයා ගාව කතා කරනකොට හැකියාව ටිකක් ඔතන ඔයාලට තේරෙයි. එක එක මොඩියුල් එකේ. අපි ඒකට යන්න. එහෙනම් අපි යනවා බ්ලූම්ස් ටැක්සොනොමි කියන එකට. මම මේක ගැන කලින් කතා කරලා තියෙනවා. තව සෝලෝ ටැක්සොනොමි කියන එකකුත් තියෙනවා. මම ඒක ගැන කතා කරන්නේ නැහැ. බ්ලූම්ස් ටැක්සොනොමි ගැන මම කලින් කතා කළත් එතන මම ගොඩක් සංකීර්ණව මේ දේවල් ගැන එහාට යන්න ගියේ නෑ. ඒවා අවශ්‍ය නැති නිසා. හැබැයි ඔයා හිතන් ඉන්නවා නම් එක්සෑම්ස් වලට මේකට આવොත් මෙහෙම දෙන්න. රයිට්. මේ පැටර්න් එකට આવොත් මෙහෙම අරින්න. එහෙම මේ ක්‍රමයක් නෑ.
ඒකින්ද ඔයා මේ තියෙන දේවල් සංකීර්ණ කරගෙන බය වෙන්න දෙයක් නැහැ. අපි ඒක එන විදිහ බලමු. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මේ outcome based learning ගැන. ඇත්තම outcome based education. OBE ඔයාගේ මේ යුනිවර්සිටි එකක ඉගෙන ගන්නකොට ඉගෙනගත යුතුම දේවල් ටික එක එක මොඩියුල් එකට අදාළව තියෙනවා. අපි කියනවා essentials to know, ඊළඟට තියෙනවා good to know, ඊළඟට තියෙනවා nice to know. හරි. ඒ කියන්නේ දැන් හැමදේම දැනගත යුතුම නෑ. දැනගත්තොත් හොඳයි වගේ. ඉතින් ඔය හැම දෙයක් ගැනම හිතලා අනිවාර්යයෙන්ම දැනගත යුතු දේවල් වගේම මේ ළමයාට මේ දේවල් ගියා කියලා අපි තේරුම් ගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි දැන් ගත්තොත් එහෙම අපි ගොඩක් exam based වැඩ කරනවා. ඊට අමතරව project දෙනවා. presentations දෙනවා. viva තියෙනවා. quizzes තියෙනවා. exams වල ඉතින් mid exams ඒවත් තියෙනවා. ඊට අමතරව case studies කරන්න පුළුවන්. ඔය වගේ තව ගොඩාක් තියෙනවා. හරි. ඉතින් මේවත් එක්ක කරන්නේ තමන්ගේ මොඩියුල් එකට අදාළ දැනුම ළමයා ගත්තද කියලා බලන එක. හරි. ස්ටුඩන්ට් නැත්නම් අපි කියනවා අන්ඩර් ග්‍රැජුවේට් ළමයා කියන්නත් බෑ ඉතින්. අවුරුදු 5ට වැඩිනේ. ඉතින් මේ අන්ඩර් ග්‍රැජුවේට්ලා මේ දැනුම ගන්නවද කියලා බලන්න අපිට විදිහක් ඕන වෙනවා. ඒක මෙෂර් කරන්න ඕනේ. ඔය මේක මේ සංකීර්ණ කරගන්න එපා. හරිද? මේවා මේ ඉතාල සංකීර්ණව සරලව කියන්න මේ එහෙම අවශ්‍ය නැහැ ලොකුට හිතන්න. මෙච්චරයි වෙන්නේ. ඔයා ඉගෙන ගන්න ඕනේ දේවල්. ඉගෙන ගත්තට හරියන්නේ නැහැ. ඕක දන්නවද කියලා මට මෙෂර් කරන්න එපා. මට මැනලා බලන්න එපා. ඒ මනින්ද ක්‍රමයක් කියනවා මේ බ්ලූම්ස් ටැක්සොනොමි එකේ. මෙහෙම මනින්න කියලා. කොහොමද මනින්නේ කියලා බලමුද? මෙතන පොඩි කතාවක් තියෙනවා. Bloom's taxonomy is a foundation framework that explains how learners acquire and develop knowledge and skills. It provides a structured way to understand the cognitive process of කතාවක් තියෙනවා. ඕක ගැන ඉඳලා එකක්. මෙන්න මෙහෙම කතාවක්. ඉගෙන ගන්න ළමයෙක් ගාව මොනවද තියෙන්න ඕනේ? හැකියාව ටිකක් තියෙන්න ඕනේ. එයාට ඉගෙනගත්ත විෂය දැනුම විතරක්ම ඇද්ද? නැහැ. එයා යන්නේ ඉන්ඩස්ට්‍රියට නැත්නම් ඇකඩමියා වලට. මම කිව්වා ඔයා ඉගෙනගෙන ඩිග්‍රී අරගෙන හිටියා කියලා වැඩක් නැහැ. ඔයා ඩිග්‍රිය ගත්තා කියලා එතනින් වැඩි ඉවර වෙන්නේ නැහැ. ඔයා ඉන්ඩස්ට්‍රියට හරි ඇකඩමියා වලට හරි යන්න එපා. මොකද හරි යන්න එපා. එතකොට වැඩක් තියෙන ඉගෙනගත්ත දේ සහ ඔයාට වැඩක් කරගන්න බිස්නස් වර්ල්ඩ් එකට හරි යන්න එපා. එහෙනම් ඒ යන කෙනාට හැකියාව නිකම්ම අර විෂය විතරක් හරියන්නේ නැහැ. එහෙනම් මේ මොඩියුල් හදනකොට එයාලට කොග්නිටිව් ස්කිල්ස් හැදෙන්න ඕනේ කියලා කියනවා. දැන් අපි ගත්තොත් ඔයා හිතන්නකෝ මේ බයිපෝලර් ඩිසෝඩර් වගේ ඒවා හැදුණා කියලා. එතකොට මේ කොග්නිටිව් ස්කිල්ස් අඩු වෙනවා. ඒ වගේම ඇෆෙක්ටිව් ඇටිටියුඩ් මනුස්සයෙක්ගේ ඇටිටියුඩ් තියෙන්න ඕනේ නේද? පොසිටිව් ඇටිටියුඩ් තියෙන්න ඕනේ. වැලියුස් තියෙන්න ඕනේ. ඉමෝෂන්ස් තියෙන්න ඕනේ. මිනිස්සු එක්ක වැඩ කරනකොට හැඟීම් දැනීම් තියෙන්න ඕනේ. සතෙක් එක්ක වැඩ කරන්න බෑ. එහෙනම් ඒවත් හැදෙන්න ඕනේ. ඒවත් හැදෙන විදිහට මේවා හදන්න. ඒ වගේම සයිකෝ මෝටර් කියනවා ෆිසිකල් ඇන්ඩ් ප්‍රැක්ටිකල් ස්කිල්ස්. අපි හිතන්නකෝ ඔයා ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට යනවා. ඔයා යනවා මෙකැනිකල් ෆීල්ඩ් එකට. ඔයා යනවා මෙකා ෆීල්ඩ් එකට. ඉන්ජිනියරින් අයට විතරක් නෙමෙයි. අනිත් ලින්ක් ප්‍රෝග්‍රෑම් ඔක්කොම අයට දැන් අපි ගත්තොත් මෙඩිසින් ළමයි. මොකද වෙන්නේ? සර්ජරි කරන්න තියෙනව නේද? ප්‍රැක්ටිකල් අවුම්බේ. නැත්තම් එහෙම වෙන මොනවා හරි කපලා දායි. නේද? සයිකෝමෝටර් ස්කිල්ස් තියෙනවා ප්‍රැක්ටිකල්. ඒ වගේම තව මේක හතරවෙනියට සමහර තැන්වලදී කතා කරන එක. නැත්නම් මේව ඇතුළට දාලා කතා කරනවා. සෝෂල් ස්කිල්ස් කියලා එකක් තියෙනවා. මිනිස්සුත් එක්ක වැඩ කරන්න. අර ගෲප් එකක් එක්ක එකතු වෙලා වැඩ කරනකොට මොකද දැන් IT ෆීල්ඩ් එක ගත්තොත් එහෙම නම් IT ෆීල්ඩ් එකේම ගොඩාක් ප්‍රොජෙක්ට් වලට ගෲප් විදියට කරන්න ඕනේ. ඒ වගේම කම්පැනි එකට ගියත් වැඩ කරන්න වෙන්නේ මිනිස්සු ගොඩාක් එක්ක එකතු වෙලා. එතකොට මේකේ අර කල්චර් එක ඕගනයිසේෂනල් කල්චර් එක ගැන තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මිනිස්සු ගැන තේරෙන්න ඕනේ. කට්ටිය එක්ක එකතු වෙලා වැඩ කරන්න දැනුමක් ඕනේ. ඒවා ඔක්කොම එකතු වෙන්න ඒකයි අර ගෲප් ප්‍රොජෙක්ට් දෙන්නේ. තේරුණාද? එන්න කිතරට ගෲප් ප්‍රොජෙක්ට් දුන්නාම එතකොට තේරෙනවනේ. සමහරව වැඩ කරන්නේ නැති උන් ඉන්නවා. ගල් අපතේ ඉන්නවා. එතකොට උන්ගේ වැඩ ගන්න වෙනවා. එහෙම නේද? ඒව තේරුම් ගන්න ඕනේ දැම්මම. එතකොට කම්පැනි එක ගියාම ඉන්ඩස්ට්‍රියට ගියාම තේරෙනවා. දැන් එතෙන්දී තේරුම් ගන්න යන්නේ. ඒ වගේ තව ස්කිල් සෙට් එකක් තියෙනවා. අපි ඒවා ඔක්කොම කතා කරන්නේ නැහැ. ඔයාලට ඒ වගේ සම්පූර්ණ අවශ්‍ය නැහැ. මෙන්න මේ ස්කිල් සෙට් එකක් තියෙනවා. ඉන්ටෙලෙක්චුවල් ස්කිල්, ප්‍රැක්ටිකල්. තවනේ අර මැතමැටිකල් නොලෙජ් එක එහෙමත් ඔයාගේ ඩිග්‍රී වලින් දෙනවා. ඔයා මතක තියාගන්න මේ සමහර ස්කිල් දෙකකින් නේද අපි ගත්තේ මේ මැතමැටිකල් නොලෙජ් එකකින් වාට ඕනේ සමහර අය අහනවා සමහර ඩිග්‍රීස් වල මොකටද මේ මැත්ස් එක? මොකද දැන් ඔයා පිටරටකට එහෙම ඇප්ලයි කරනකොට ස්කෝලර්ෂිප්ස් වලට එහෙම
මේ දේවල් වල පොට බලනවා අය. කරිකියුලම් එකත් එක්ක දැන් කොච්චරක් මේව දැනුමක් ලැබිලාද මේ දේවල්. ඒ වගේ දේවල් බලන්න. හරි. ඉතින් මේ හැමදේම යම් ප්‍රමාණයක දැනුමක් හම්බ වෙන්න තමයි ඔය මොඩියුල්ස් හදන්නේ. ඉතින් මේ මොඩියුල් එකක් ඇතුළේ දැන් අපි ගත්තොත් මොඩියුල් එකක් ගන්නකොට ස්ට්‍රැටජික් මැනේජ්මන්ට් ඒක ඇතුළේ රියල් වූ ස්කිල් තියෙනව නෑ. ඒක ඇතුළේ මැතමැටික්ස් එම ඕනේ නැහැනේ. හැබැයි මුළු ඩිග්‍රියම ගත්තට පස්සේ පොට ඒවත් ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මේවා එන්න ඕනේ කියන කතාවක් රූම්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ රූම්ස් වලින් කරන්නේ අපි ඒ ඔක්කොම සම්බන්ධ කරලා වැඩක් දෙන්න යන්නේ. ඉතින් මෙහෙමයි වැඩේ. මේ රූම්ස් එකේදී කියනවා ඔයාලට මම පෙන්නන්නම් අපේ පිරමිඩ් එකක්. යටම කියනවා රිමෙම්බර්. අපි උගන්වපු මොකක්ද? right. ඊට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඒක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ දැනුමේ දෙයක් ඇනලයිස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔයා හිතන්නකෝ ඔයා මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා මියුසික් කරලා ඩාන්සින් කරලා ඔටෝමොබයිල් වගේ දැන් ටෙක්නිකල් ෆීල්ඩ් එකේ ටෙක්නොලොජි ඩිග්‍රී එකක් කරලා ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඩිග්‍රී එකක් කරලා ලෝ කරලා උදාහරණ රිලේබල් කියන්න ඕනේ. එතනින් එහාට යන්න නම් අන්ඩර්ස්ටෑන්ඩින් නිකම් ඔහේ දිරව දානවා විතරක් නෙමෙයි. තේරුම් අරගන්න පුළුවන් වෙන්න ඕන ළමයාට. තේරුම් ගත්ත දේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ. යොදන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රායෝගිකව. ඊළඟට විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔහොම යනවා ක්‍රියේට් කරන්න. අන්තිමේ අලුත් දේවල් හදන තැනකට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඕනම වෙලාවක. ඒ කියන්නේ එක දේවල් වල අලුත් දෙයක් කරන්න, වෙනසකට යන්න, දේවල් හදන්න, ඉගෙන ගන්න දේ අනුව දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න ඔපොම පුළුවන් වෙන්නයි ඒ විෂයන් උගන්වන්නේ. ඒ උඩට යන්නයි. එතකොට ටේප් එකක් හැදෙනකොට මේ දේවල් ළමයා ගාව මේවා රිමෙම්බර් කරගන්න පුළුවන්ද? එයා තේරුම් අරන් අන්ඩර්ස්ටෑන්ඩ් කරලාද? මෙන්න මේවා තේරුම් ගන්න. ඒ කියන්නේ අපිට ළමයාව බැලුවම තේරුම් ගන්න. ඉස්සරහට යන්න දෙන්න ඉතින් මේවා තේරුම් ගන්න තියෙන්න එපා. යම් ප්‍රමාණයකට. එහෙනම් එකම බලන්න තමයි ටේප් එකක් හැදෙන්නේ. ටේප් එකක් හැදෙනකොට ඒක වචන සෙට් එකක් සම්බන්ධ වෙනවද? ඔව් වචන සම්බන්ධ වෙනවා. හැබැයි ඒව ගැන නම් යුනිවර්සිටි ලෙක්චරර්ස් තමයි මේ දේවල් ගැන ඇත්තටම යුනිවර්සිටි වෙනම ට්‍රේනින් තියෙනවා ලෙක්චරර්ස්. හරි. ඔයාට ඒව වැඩ නැහැ. ඉතින් අර ටේප් එකක් කියන හැදෙනකොට මේ දේවල් සම්බන්ධ කරලා තමයි හැදෙන්නේ. ඒතුළට තේරෙනවනේ යුනිවර්සිටි ඇයි මම මේ කියන්නේ යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් තමයි මේවා ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම විතර ඉගෙන ගන්න බැහැ. ඔයා ඩිග්‍රී කරන් ඉන්ඩස්ට්‍රියට කියලා කියනවා. ඔයාට මේක ඕන නම් ලිටරේචර් එකේ කොහෙද එහෙම දැනුමක් ගන්න පුළුවන්. එහෙම බැරි නෑ. ඔයාට කැම්පස් ඉන්න ගමන් වුණත් මේ වචනයක් අල්ලගත්ත පස්සේ ඒ වලින් ගන්න පුළුවන්. හැබැයි ඒකට ඒවා ඇප්ලයි කරලා පේපර් එකක් හදලා ළමයින්ට දීලා ළමයි එක්ක වැඩ කරලා එක්සෑම් සුපර්වයිස් කරලා ඒ දැනුම හම්බෙන්නේ නැහැ කවදාවත්. ඒකින්ද හරි දැනුමක් ළමයට දෙන්න බෑ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති. අර එක එක ඩිග්‍රී අනුව මේ ලබාගත යුතු දේවල් වෙනස් වෙනවානේ. ඒකට ක්‍රමයක් තියෙනවලු. එහෙම නෑ. ඒක ඩිග්‍රී අනුව වෙනස් වෙනවා. ඒ වගේම අපි ඉවැලුවේට් කරන ක්‍රම වෙනස් වෙනවා. වෙනස් වෙනවා. ප්‍රසන්ටේෂන් දෙයි සමහර ඒවා ගෲප් ප්‍රොජෙක්ට් එකක් දෙයි. ක්විසස් දෙයි. අසයින්මන්ට්ස් තියරි ටිකක් එක්සෑම් එකේ පේපර් එකක් දෙනකොට ඔක්කොම අය දෙනවා ෂෝට් ආන්සර්ස් ලියන්න. එහෙමද? MCQs එක දෙනවා. එහෙමද? එහෙම අර ක්‍රමයක් කියලා නෑ මේක මෙහෙම දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලා ලියනකොට උත්තර කොහොමද දෙන්න ඕනේ? ඒකටත් දෙන්න ඕනේ. මේවා ඔක්කොම ඔළුවට දාගන්න ඕනේ නෑ. මම කිව්වේ යට තියෙන ටික යන්න. ඒක තමයි මේ ගොඩක් වෙලාවට C ඒ වගේ ලෙවල් එකක් ගන්න අර ඉගෙන ගත යුතුම ටික. එසෙන්ෂියල්ස් ටු නෝ ඒ ටික දන්නවනේ. ඉතින් අවුලක් නැහැ. ඉතරට යන්න තිබුණා මෙයාට. හැබැයි good to know, nice to know ඔක්කොම දන්නවා. ෂෝක්. ඒ ප්ලස් එකක් වගේ දෙන්න. එහෙම ගන්න පුළුවන් වෙන පේපර් එකක් හදනවා. පේපර් එකක් විතරක් නෙමෙයි එතන වෙන්නේ. ප්‍රසන්ටේෂන් ඔක්කොම CA කම්පොනන්ට් එකක්, ක්‍රිටිකල් ඇසෙස්මන්ට් මේ හැම දෙයක්ම හදන්න ඔය ටික ඔයාට ඔළුවට දෙන්න. ඉතින් ඒ ටික දෙන්න. ඒ ටික දෙන්න යන්නේ මොන ටිකද? අර දැනුම ටික දෙන්න. විවිධ විදිහට දෙනවා. හරි? ඊළඟට දැන් ඔයාලට justify depend evaluate හරි එතකොට දැන් ඔයාලට සාමාන්‍යයෙන් justify කරන්න කියලා දෙනවා presentation එක තුනක් ඇති මාකී group එක කියලා එකක් අපි කතා කරනවා එතෙන්දි justify කරන්න කියන්නේ ඒ අර ඒ වෙන වචන තමයි action verbs කියන්නේ ඒවා මේ grammar part එක නෙමෙයි measure කරන්න පුළුවන් මනින්න පුළුවන් අපේ නැත්තම් වගේ මට කිටි දෙවන නෑ අද ඔළුවට අර මැෂින් එකක් අයි ගල්ලා මේ වයි පොරගේ මේ ලෙවල් එකට ගිහිල්ලා තියෙන නොලෙජ් එක දෙනවා ඒක. එහෙම කරන්න බෑනේ. ඊළඟට තව එකක් තමයි ඊළඟට මම පේපර් එක බලනකොට බලනවා ජස්ටිෆයි වචන තියෙනවද? ජස්ටිෆයි තියෙනවා. දෙනවා. එහෙම නෑ.
ඒ මට ඕනේ නොලෙජ් එකේ ආ පෙන්නනවා නම් සාධාරණීකරණය කරනවා නම් එතන එව්වේ ඇයි කියලා. ජොස්ටිෆයි කරන්න පුළුවන් නම් ඒකයි වෙන්න ඕනේ. නැත්නම් මේ වචනේ බල බල මුක් ගාලා දෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ. මේ වචන ඔයාලට ගහලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ඕන තරම්. හැබැයි ඔයාලට ඒ දැනුම දෙන්න ඕන ලෙක්චරර් කෙනෙක්. ඉතින් ඒ දැනුම අපි දෙනවා. ඊළඟට අපි යමු පොඩි කතාවකට. ඒ තමයි තවද අපි අර කලින් දැක්කා මතකද නේද? Analyze the external and internal environments of a business to identify strategic challenges and opportunities. Evaluate and select appropriate business level and corporate strategies for competitive advantage. මොනවද මේ? ඒව එතකොට ඩිග්‍රී උගන්වනකොට ලෙක්චරර් කියලාද? ඒව සම්බන්ධ වෙන්න උගන්වනවා. හරි. ඕවා මේ ඔළුවට දාගෙන බය වෙන්න ඕනේ නැහැ. කතාව තියෙන්නේ මේ ඇනලයිස් එවලුවේට් කියන එක සම්බන්ධ කරලා තියෙන්නේ. අර ගෲප් වල තිබ්බ ලෙවල් වලට. ඔයාගේ දැනුම කොච්චර ලෙවල් එකකටද ගෙනියන්නේ කියලා මේකෙන් තීරණය කරගන්නවා. හරි. ඉතින් මේවා ලියන්නේ කොහොමද කියන යන්ත දෙයක් කියන්න ඔයාලට තේරුම් ගන්න විතරයි. මේවා මේ කටපාඩම් කරගන්නයි මේවා තේරුම් ගන්න 10 පාරක් විතර වීඩියෝ එක බලන්න. ඒ අවශ්‍ය නැහැ. මේක මේ අර හරි අදහසක් එන්න කියන්නේ. ඔය ILOs ලියනකොට ලියන විදිහක් තියෙනවා. ඔයාගේ ඔඩුවල් අවුට්ලයින් අරන් බලන්නකො කැම්පස් ගිහා ඒව තේරුම් ගත්තම තේරෙයි ඔයාලට කියවන්න පුළුවන් ඒක පොඩි. මම අන්තිමටම කියන්නේ ILO කියලා දුන්නි කියලා. performance එක කන්ඩිෂන් එක හා ස්ටෑන්ඩඩ් එක කියන එකත් සම්බන්ධ කරලා කියනවා. ඒ කියන්නේ performance කියන්නේ observable action using Bloom work. අර Bloom taxonomy කියලා එකක් මම පෙන්නුවේ පිරමිඩ් එකක්. ඒ පිරමිඩ් එකේ වචන තිබ්බේ ඒ වචන වලට මම වෙන ඇක්ෂන් වර්ක්ස් දාන්න පුළුවන් කියලා පෙන්නුවේ චුට්ට චුට්ට තැන් වල පෙන්නවා මතකද ඉවැලුවේට් වලට එහෙම මතකයි නේද ඒවා එතකොට මේ performance කියන කෙරේ එන්න මුලින්ම අපි අර ඇක්ෂන් වර්බ් එකක් ගන්නවා හරි නිකන් දාන්නේ learn කරන්නේ මොනවද කියන එක condition එකක් ගන්නවා tools context of tools under which the learner performs standard level of quality of expected performance. Expected performance की quality. කොහොම කිව්වොත් ඔක තේරෙන්නේ චුට්ටක් කියනවා. මෙතන තියෙනවා performance එකේ වචනයක් design කියලා. Design a 3D prototype. Using CAD software. Performance එක තමයි design. Performance එක තමයි design. Condition එක තමයි CAD software එක තමයි tool එක. कंडीशन එක නැත්නම් tool එක ෆැක්ට් ඔෆ් කියලා. ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. මීට් කරන්න ඕනේ ක්වොලිටි එකක් තියෙනවා. ප්‍රමාණයක් තියෙනවා. මොකද්ද? that mean accuracy and safety standard. ඕක අපිට පුළුවන් percentage එකක් විදිහට කියන්න වගේ value දාන්න පුළුවන්. හරි. ඉතින් ඔය වගේ තමයි මේක මේ engineering වලට ගියා. management වලට ගියොත් develop strategic plans. Develop strategic plans. Using data driven tools. data driven tools තියෙනවා. අනිවාර්යයෙන් යුත් කරලා to achieve business objective. කොච්චර ලෙවල් එකකද කියලා හැම තමයි ඉලක්කම් දාලා වලින් කියන්න පුළුවන්. හරි. ඕක තමයි යන්නේ. ඕවා ලියන්නේ එහෙමයි උනේ. ඉතින් ඔය විදිහට උනේ මොකක්ද කියලා තවත් සරලව කියන්න. හරි. ළමයෙක් ගන්න. අnder එකෙක් කෙනෙක් ගමු. ස්ටුඩන්ට් කෙනෙක් ගමු. මේක යුනිවර්සිටි ස්ටුඩන්ට් මෙයාගේ ලර්නින් ප්‍රොසීජර් එක ගැන කතා කරන්නේ. මෙයා ඉගෙන ගන්නකොට අපි මොනවද කරන්නේ? කොන්ටෙක්ට් දෙනවා, අයිඩියාස් දෙනවා, ඉන්ෆර්මේෂන් දෙනවා, ටූල්ස් දෙනවා. මේ ස්ටුඩන්ට් එයා කරනවා එළියට දෙනවා මොකක්ද? action and performance. එහෙනම් ළමයා ඉන්නවා උගන්නන එක ඇතුලේ අර කොන්ටෙන්ට් එක දෙනවා අදහස් දෙනවා අයිඩියාස් දෙනවා ඉන්ෆර්මේෂන් දෙනවා තොරතුරු දෙනවා ටූල්ස් දෙනවා මෙන්න මේව දෙනකොට මේ ලර්නින් ප්‍රොසෙස් එක ඇතුලේ යුනිවර්සිටි ලර්නින් ප්‍රොසෙස් එක ඇතුලේ මේ සෙට් එක දෙනවත් එක්කම action and performance එළියෙද action and performance එළියෙද ඔන්න ඕක කරන්නයි එල්ලෝත් ලියන්නේ ඒකයි අර එල්ලෝත් කරලා තිබ්බේ performance එකක් ගැන ඒකයි එල්ලෝස් වල tools ගැන තිබ්බේ. ඒකයි එල්ලෝස් වල standard එකක් ගැන තිබ්බේ. ලබාගත යුතු පෙන්විය යුතු දේවල් ටික තිබෙතර. හරි.
දැන් ඔයාලට තේරෙනවද? එහෙනම් ඔන්න ඔය දේවල් ඔයාගාව තියෙනවද කියලා බලනකොට ඔයාලට තේරෙනවා ඇති එක එක ඩිග්‍රී අනුව එක එක මොඩියුල් එක අනුව මේක ඉතා වෙනස් වෙනවා. ඔයාගේ ලෙක්චර් ආව ඉවැලුවේට් කරන විදිහ වෙනස් වෙනවා. ඒ වගේම පේපර් එකට MCQද ෂෝට් ක්වෙස්චන්ද ඒ වගේම ඔයාලට වෙනව පැරග්‍රාෆ් විදිහට ලියන්න වෙනවා. එතකොට දැන් බලනවා පැරග්‍රාෆ් විදිහට ලියනකොට දැන් ඔන්න මේ මම බලනවා මම ඉන්ට්‍රොඩක්ෂන් එක ලියලා බොඩි එක ලියලාද කන්ක්ලූෂන් ලියලාද ඒවා මේ ඉතා ධර්මයට බලවල ඒවට ලබු දෙන එක නෙමෙයි ප්‍රධානම වෙන්නේ. අහපු දෙයට ලියන්න පුළුවන් ද දැනුම තියනවාද කියලා. ඒක තමයි වාගේ අර ඩිග්‍රී තියෙන්නේ C තියෙන්නේ ඈ B minus B B plus මේකෙන් C minus C plus A minus A plus තියෙන රිපීට් වෙවි යන්නේ ඩිපර්සන්ට් ඉක්වල් ඒ ඔයා ලබාගත් දැනුම ප්‍රමාණය ලබා ගැනීම අඩු මත. ඉතින් ඔයාට තේරෙනවා ඉන්නේ දැන් යුනිවර්සිටි එකේ නම් ලෙක්චරර් කෙනෙක් වෙන නම් ක්ලාස් එකක් තියෙන්න මේක ක්ලාස් එකක් එක්ක ඩිග්‍රී අරගෙන ඒක ඉස්සරහට එන්න ඕනේ. නිකන් ඩිග්‍රියක් අරගෙන තිබ්බට හරියන්නේ නැහැ. ඉතින් ඒ හැම දැනුමත් එක්ක පුතාලට කතා කරන්න. ඔයගොල්ලන්ගේ හැම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකම මොඩියුල්ස් වල තියෙන වටිනාකම් මේ දේවල් ගැන මම කතා කරලා තියෙනවා. ඒ මගේ දැනුම විතරක් නෙමෙයි. මගේ නෙට්වර්ක් එකේ තියෙන කට්ටියගේ දැනුම පාවිච්චි කරලා ඒව කතා කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාලට දැනුම අපි ලබලා දෙන ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. යුනිවර්සිටියට ඉංග්‍රීසි IT හදන. ඒ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට නොමිලේ බලන්න මේ පාර අපි අවස්ථාවක් දෙන්න. එක දවසක් දෙකක් නෙමෙයි. දවස් කිහිපයක්. දවස් 4ක් විතර එක දිගට බලන්න හම්බ වෙනවා. ඉංග්‍රීසි IT දෙකම මතක තියාගන්න ආයේ Word PowerPoint Excel එකම කරගෙන හිටියන සාම්ප්‍රදායික විදිහට ඇවිල්ලා බලන්න මෙතන ටක් ගාලා ඒවා ඉවර වෙනවා. ඔයා බලන් ඉන්නකොට ඔයාට ඒව විතරක් නෙමෙයි ඔයා IT වල යුනිවර්සිටියට අවශ්‍ය ටික කොහොමද කියන මේ AI ඊර එකට ගැලපෙන්න අපි කතා කරමු. ඒවා ඇවිල්ලා බලන්න ඔයාට ෆ්‍රී බලන්න පුළුවන්. අනිවාර්යෙන්. සහ තව එකක් තියෙනවා part time job වලට ලංකාවේ මේ අවුරුදු 3කට කලින් මම පටන් ගත්ත ප්‍රෝග්‍රෑම් එකක්. එතෙන්දි මම කළේ මුලින්ම වීඩියෝ එඩිටින් වලට යුනිවර්සිටි ස්ටුඩන්ට්ලාටම තමයි. ඊට පස්සේ ඕක අපි තව වෙනස් කළා graphic design video editing වලට ගෙනාවා. ඊට පස්සේ ආයි මේ අවුරුද්දෙම අපි ෆ්‍රී ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න ගියා. ඒ තමයි graphic design video editing වගේම business world එකට ඕනේ දැනුමක් හම්බ වෙන්නේ. ඒකත් අපි ඒ කියන්නේ අර කලින් ඒ ඔෆර් කරලා video editing එක ඔෆර් කරලා graphic design එක ඔෆර් කරලා හැබැයි අපි ඊළඟට අර business world එකත් එක්ක සම්බන්ධ කරලා අලුතෙන් මේ AI එක්ක සම්බන්ධ එකක් දෙන්න ගිහිල්ලා අපි පොඩ්ඩක් හෝල්ඩ් කරලා තිබ්බා. දැන් ඒ ඔක්කොම හරි AI එක්කම ගැලපෙන්න අඩු performance තියෙන කෙනෙක්ට උනත් lab එකේ එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකක් තියෙන කෙනෙක්ට උනත් සම්බන්ධ වෙන්න පුළුවන් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට අපි ඒක කිසි මුදලක් අය කරන්නේ නැහැ. සාමාන්‍ය රුපියල් 60000ක් විතර වට කෝස් එකක් තියෙනවා. හරි. මොකද මම හිතමු මම මේ රිලේට් එක නේ පොඩේ ක්වොලිෆිකේෂන්ස් උත් තියෙනවා. ක්‍රියේටිවිටි එක මගේ තියෙනවා කියලා. ඔයාට ඒක වැළුවම් තේරෙයි. ෂෙයාර් කරන්න. ඔයා වීඩියෝ එක දැක්කනම් දැක්ක ගමන් මේ මැසේජ් එකක් දාලා තියන්න. මේ නම්බර් එකට ඒක මැසේජ් එකක් දාලා තියන්න. ඔයාට මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ වෙන්න ඕන හින්දා ජොයින් කියලා විතරක් ටයිප් කරලා දාන්න. හරි. මම මේ කලින් පැච් වලට කතා කරලා තියෙන එක. කමක් නැහැ. ඔයාට කියන්න. ඔයා කැම්පස් එකේ ඉන්න ළමයෙක් නම් දැන්ටමත් මේක තේරෙනවා මම මේ කියන දේ. දැන් ඔයා රෙස්ටෝරන්ට් එකකට එහෙම ගිහිල්ලා කතා කරන එකට ඔකැබියුලරියක් දෙන්න පුළුවන්. හැබැයි අපි ගත්තොත් එහෙම ඔයාගේ යුනිවර්සිටි ඔයා කරන වැඩවලදී ඔයාගේ එක එක මොඩියුල් එකකට තියෙන එක එක ඩිග්‍රීස් විදිහට එතකොට ඒක ඔකැබියුලරියක් ගන්න පුළුවන්. පුළුවන්. හැබැයි විශ්වෙන්න. වචන කීයක් කියලා පාඩම් කරන්න. හැබැයි ඒක කරන්න තියෙන පොතේ විදිහ තමයි ඩිසිප්ලින් එකට ඔරියන්ට් වෙන මම ප්‍රෙපරේෂන් ටෙක්නික්ස් කියලා වෙනම එකක් වීඩියෝ එකක් දාලා දෙන එක බලන්න. අර එක එක ලෙක්චර් ස්ලයිඩ් එකේ මාරන් අවශ්‍ය වෙලාවට ඒ වෙලාවට හදන්න පුළුවන් ඒ වචන ටික එක්ක. ඊට පස්සේ මේ සාමාන්‍ය පාවිච්චි කරන වචන. දැන් ඔයාලට අර ඇක්ෂන් වර්බ් එකේ පෙන්වුවා පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා ඇත්ත. ඉතින් ඔයා ප්‍රසන්ටේෂන් එකක් එහෙම කරද්දී පාවිච්චි වෙනවා තියෙනවා ඇත්ත. ඉතින් ඒවා ඔයා ලිස්ට් එකක් කරන් කඩපාඩම් කරන්න ඕනේ දෙකම බෑ. ඒවා ලේවලට දැනෙන්න ඕනේ. ඒක අර වැඩෙත් එක්කම යන්න ඕනේ. ඒක තමයි අපි හදලා තියෙන අපේ ප්‍රෝග්‍රෑම්ස්. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔය vocabulary එකට අපි වෙනම හදලා තියෙනවා දැන් වෙනකොට වෙනම ඇප් එකක්. ඒකෙන් පුළුවන් ඔයාලට වචන ඒ අවශ්‍ය වෙලාවට එන්ටර් කරලා පාඩම් කරගන්න. ඒකට කටපාඩමක් නෙමෙයි. මේක ඇඟට යන්න කරන්නේ. නැත්තම් කීයක්ද? මැනේජ්මන්ට් ඩිග්‍රී කරන කෙනෙක් බලන්න උඩ තියෙන මොඩියුල් ටික ඒකේ එතකොට එක එක යුනිවර්සිටි අනුවත් වෙනස් වෙනවානේ. ඒ යුනිවර්සිටි අනුව උගන්වන ලෙක්චර් එයා පාවිච්චි කරන පොත් ඔය ඔක්කොම එක වෙනස් වෙනවා. වචන ඔක්කොම ඕනේ නෑනේ. වචන කියේ පාඩම් කරලා බලන්න මම දුන්න බොක්ස් එක. මොකද්ද මේ? Give me 100 academic vocabulary words for my strategic management module. මේක මම මේ මැනර්ස් එක දුන්නේ ඕනෙක් කරගන්න. මේව කරන්න යන්න එපා. මේ වලන්න වචන ඕන තරම් දෙනවා. සත්ත ගාලා වචන දෙනවා.
හරි ඔබමම අරගෙන මට ලිස්ට් හදලා වාට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේක උන්න ජෙනරල් ඇකඩමික් කියලා අපිට වෙනම ගන්න පුළුවන්. ඊට පස්සේ ඇකඩමික් වලට හැමෝටම එන ටිකක් කියලා ගන්න පුළුවන්. ඒ වලින් ඕන තරම් දෙනවා. ඉතින් ඔයාලා එතන ඕන ලිස්ට් ආපයි නම් මට කියනවා ප්‍රොම්ප්ට් දෙන්න ඕන එකට. ඔයා ලිස්ට් හදාගන්න. හැබැයි ඒක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒක කියලා දෙන්නේ නැහැ. ඒක දෙන්නේ නැහැ. තේරුණාද? ඒකට මට දුන්නා මේ. මෙතන මේ ඩිෆිනිෂන් අරගෙන ඔක්කොම දෙක්ක. ඔයා මතක තියාගන්න යුනිවර්සිටි ලෙක්චරර්ස්ලා ඩිවයිඩ් පේපර්ස් හදන්න. මම ඒක කියලා දුන්නා දැන් තේරුණානේ. ලර්නින් අවුට්කම්ස් මේ හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ. එතකොට යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට ඕගොල්ලන්ට හරි දෙන්නවා. හරි. එතකොට දැන් එහෙම නොවන කෙනෙක්ට මේ ගැන අවබෝධයක් නැහැ නේ. ඒකේ යම් අවබෝධයක් තිබ්බට ඔයා මතක තියාගන්න ඔයා ඩිග්‍රිය ක්ලාස් එකක් එක්ක එළියට අරගෙන එතනින් එහාට ගිහිල්ලා ඉන්ඩස්ට්‍රියට හරි ඇකඩමි හරි ගිහිල්ලා ඉස්සරහට යන්න. එතකොට ඒ වගේ වැඩක් තියෙනවා. එහෙම හරි දෙන්න ඔයා ගන්න ඕනේ. හරි. මේ බලන්නකො මේ කොහොමද මේ? ෂා. හොඳයි. ඒක තව යක් කැපලක් දීලා. මේ කැටගරි බෑග්ග්‍රවුන්ඩ් එක මේ කැටගරි බෑග්ග්‍රවුන්ඩ්. කවුන්ට් the fundamental concept, the strategic analysis, strategy formulation. ඒකට වචන දීලා මේ. දැන් මේ වචන ඔක්කොම සම්බන්ධ වෙයිද අටකේ ඩිග්‍රී එක? නෑ. ඕනේ වෙන්නේ නෑ. ඒකින්ද මේ වචන පාඩම් කරන්න ඕනේ. වචන ඕනනම් දෙන්න. ඇති වෙන්න දෙන්න. ඒවල මොකුත් තෝරන්නේ නැහැ. මේ දැන් කරන්න පුළුවන්. කරන්න පුළුවන්කම තියෙන තමයි අපි කොහොම විකාර කරන්නේ නැත්තේ. හරි? ඒ අවශ්‍ය දැනුම ගන්න. අපි හරි ක්වොලිෆිකේෂන්ස් එක්ක දෙන්න. ඉතින් ඉස්සරහට යමු වැරටි හරියට කරන්න. එතකොට වායි කිසිම අවුලක් නැතුව අස්සරට යුනිවර්සිටි එකේ පර්ෆෝම් කරන්න. එළියට